අපි බලමු ඔයාගේ ඉදිරි සතිය කොහොමද ගත වෙන්නේ කියලා. ඔයාගේ මොනවා හරි දෙයක් නැති වෙන්න පුළුවන්. වටිනා ජුවලරි එකක්, මොනවා හරි මුදලක්, ඒ කියන්නේ ඔයාට තිබ්බ තැන මතක නැතුව හරි ඒ වගේ මොනවා හරි දෙයක් වෙලා ඒ දේ ඔයාට නැති වෙන්න පුළුවන්. මේ සතියේ ඔයාට මොනවා හරි විශේෂ අවස්ථාවකට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔයාට වියදම ටිකක් වැඩි සතියක්. මුදල් පරිස්සමට අවශ්‍ය දෙයට පමණක් වියදම් කරන්න. නන්නා දුනන පුද්ගලයන් හමු වෙන්න පුළුවන්. ආශ්‍රය කරන්න ලැබෙන්න පුළුවන්. කිසිම වෙලාවක ඔයාගේ පෞද්ගලික විස්තර ෂෙයා කරගන්න එපා. ඔයාට කාට හරි පුද්ගලයෙකුට හෝ සතෙකුට උපකාර කරන්න අවස්ථාව ලැබෙනවා. ඔයාට මම කියනවා ලෝභ නොවි හැකි පමණින් උපකාර කරන්න. කෑම ටිකක් දෙන්න, වතුර ටිකක් දෙන්න. ඔයාගේ මොනවා හරි භාවිතා නොකරන දේවල්, ඒ කියන්නේ පරණ ඇඳුම් මොනවා හරි, ඒ කියන්නේ අපි නිතරම භාවිතා නොකරන දේවල්, ඒ වගේ දේවල් ඉවත් කරලා ඔයාට ඔයාගේ කාමරේ ලස්සනට අස් කරන්න හිතෙනවා. ඒ කියන්නේ අලුත් බෙඩ් ෂීට්ස් දාන්න, ඒ වගේ ලස්සනට ඔයාගේ රූම් එක අස් කරගන්න හිතෙනවා. මං හිතනවා මේ රීඩින් එක ඔයාට රෙසිනේට් වෙන්නේ නැති කියලා. මේකේ ඔයාට රෙසිනේට් පණිවිඩ විතරක් ගන්න. ඔයාටම කියලා ප්‍රයිවට් රීඩින් එකක් ඕනි නම් WhatsApp මැසේජ් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.